ආයිබෝවන් අද අපි පොඩ්ඩක් ගැඹුරට කතා කරමු Node.js ගැන. මේක ඉතින් සරලවම කිව්වොත් JavaScript වලට පුළුවන්කම දෙනව සර්වර් පෙට්ටේ වැඩ කරන්න. ඒ කියන්නේ බ්‍රවුසර් එකෙන් එළියේ. රයන් ඩාල් තමයි මේකේ මුල. විශේෂයෙන්ම අර රියල් ටයිම් දේවල් වලට chat වගේ වේගවත් ඉන්ටරැක්ටිව් වෙබ් ඇප්ලිකේෂන්ස් හදන්න තමයි මේක ගෙනාවේ. අපි බලමු මේ ලැබිලා තියෙන මූලාශ්‍ර වලින් Node.js වල මූලික දේවල් කොහොමද පාවිච්චි වෙන්නේ, හොඳ නරක මොනවද, පැකේජ් කළමනාකරණය වගේ දේවල්. ඔව් ඒක හරි. Node.js කියන්නේ open source නේ, cross platform එකනේ ඕනම OS එකක වැඩ. Windows, Mac, Linux. අනිත් එක තමයි කේතේ කාටත් බලන්න පුරා. හැබැයි ඉතින් ඒක තියෙන නියම ගතිය තමයි අර event driven non blocking IO කියන කතාව. ඒ නිසා Node.js හරිව සැහැල්ලුයි, performance එකත් හොඳයි. විශේෂයෙන්ම අර real time දත් එහෙම යන applications වලට නම් නියමයි. හරි. මේ event driven කියන එක පොඩ්ඩක් අපි තේරුම් ගමු නේද? අර කිව්වා වගේ step by step යනවා විනුවට සිදුවීමක් උනාම තමයි වැඩක් පටන් ගන්නෙ. උදාහරණයකට කිව්වොත් network එකෙන් request එකක් එනවා වගේ event එකක් වුණාම ඒකට අදාළ function එකක්, ඒ කියන්නේ call back එකක් දුවනවා. හැබැයි වැදගත්ම දේ තමයි ඒක අනිත් වැඩ block කරන්නේ නැහැ. නවත්තගෙන ඉන්නේ නැහැ. ඔව්. අන්න එතනට තමයි event loop එක එන්නේ. ඒක තමයි Node.js වල හදවත වගේ. එකපාර වැඩ ගොඩක් manage කරන්න උදව් කරන machine එක තමයි ඒක. එක request එකක් IO එකක් එනකම් සමහර විට database එකෙන් data එනකම් බලන් ඉන්නකොට event loop එක අනිත් request වලට processor time එක දෙනවා. අන්න ඒකයි non blocking කියන්නේ. ඒක නිසා තමයි Node.js වලට පුළුවන් වෙන්නේ එකම වෙලාවේ connections ගොඩක් handle කරන්න. ඒකත් හරිම අඩු memory ප්‍රමාණයක් පාවිච්චි කරලා. ඉතින් මේ event emitter, listener, callback කියන්නේ ඔය system එකේ ප්‍රධාන කොටස්. එතකොට Node.js වඩාත්ම හොඳ මොන වගේ projects වලටද? network applications වලට නේද? විශේෂයෙන්ම එකපාර ගොඩක් connections එන ඒවා scalable වෙන්න ඕනේ ඒවා. IO bound වැඩවලටත් නේද? ඒ කියන්නේ file read write, database access වගේ දේවල් බහුල තැන් වලට. ඔව් ඒවට තමයි. data streaming, real time applications, chat වගේ games වල backend, JSON APIs, single page applications වලට ගොඩක් වෙලාවට Node.js තමයි දැන් පාවිච්චි වෙන්නේ. හැබැයි මතක තියාගන්න ඕන දෙයක් තියෙනවා. අර CPU එක ගොඩක් use වෙන complex calculations තියෙන වැඩවලට නම් Node.js එච්චරම හොඳ නැහැ. network වලට හොඳ වෙන්න හේතුව අර ගොඩක් server technologies වගේ හැම connection එකකටම අලුත් thread එකක් හදන්නේ නැතුව එකම thread එකකින් non blocking විදිහට මේ ඔක්කොම manage කරන එක. memory usage එක ගොඩක් අඩුයි එතකොට. ඒක ලොකු වාසියක්. ඔව් ඒත් පොඩි අවදානමකුත් තියෙනවා. අපේ කෝඩ් එකේ error එකක් හරියට handle කරේ නැත්නම් සමහර විට ඒක උඩට ගිගින් අර event loop එකටම බලපාලා මුළු application එකම crash වෙන්නත් පුළුවන්. හරි. වාසිපැත්ත බැලුවොත් එහෙනම් අර JavaScript front end back end දෙකටම පාවිච්චි කරන්න පුළුවන් එක ලොකු දෙයක් නේද? scalability එකත් හොඳයි කියනවා. ඒ කියන්නේ traffic වැඩි වෙනකොට ලේසියෙන් handle කරන්න පුළුවන්. ඔව්. අනිවාර්යෙන්. V8 engine එක නිසා performance එකත් හොඳයි. ඒ වගේම modules cache කරන නිසා දෙවනි පාරේ ඉඳන් තවත් වේගවත්. unit testing වගේ දේවල් වලට support එක තියෙනවා. ඊට පස්සේ අර npm ඒක ගැන කතා කරන්නම ඕන. npm එක Node Package Manager. ඔව්. ඒක තමයි Node.js වල ecosystem එකේ ලොකුම ශක්තියක්. reusable code ගොඩක්, ඒ කියන්නේ packages හරි modules හරි හොයාගන්න, install කරගන්න තැන. හැම project එකකම අර package.json file එක තියෙනව නේද? ඒකේ තමයි project එකේ නම, version එක, dependencies වගේ දේවල් ඔක්කොම තියෙන්නේ.
ඩිපෙන්ඩන්සිස් ඉන්ස්ටෝල් වෙන්නේ නෝඩ් මොඩියුල්ස් කියන ෆෝල්ඩර් එකට. ඩිපෙන්ඩන්සිස් වලත් වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි ඇප්ලිකේෂන් එක රන් වෙනකොටම ඕන වෙන ඒවා. අර එක්ස්ප්‍රෙස් වගේ ෆ්‍රේම්වර්ක් එකක්. අනිත් එක තමයි ඩෙවලොප්මන්ට් වලට විතරක් ඕන ඒවා. ටෙස්ටිං ලයිබ්‍රරි එකක් ජස්ට් වගේ. හරි සර්වර් එක ඕටෝ රීස්ටාර්ට් කරන නෝඩ් මොන් වගේ ටූල් එකක් හරි. හා ඩෙව් ඩිපෙන්ඩන්සිස් කියලා තියෙන එකට නේද? හරියටම හරි. අර version number වල තියෙනවා කැරට් එකයි tilde එකයි. එකෙන් කියන්නේ minor updates වලයි patch updates වලට okay කියලා. tilde එකෙන් patch updates වලට විතරයි. compatibility එක බලා ගන්න එක වැදගත්. හරි. අන්තිමක වගේ require function එක ගැනත් කියමු. ඔව්. require කියන්නේ Node.js වල තියෙන built-in function එකක්. modules හරි වෙන files හරි අපේ code එකට ගන්න පාවිච්චි කරන්නේ. ඒකෙන් තමයි අර npm එකෙන් ගත්ත packages උරත් import කරගන්නේ. ඔව් require කරනකොට වැදගත් දෙයක් තමයි ඒක synchronously load වෙන්නේ. ඒ කියන්නේ එකින් එක පිළිවෙලට. හැබැයි පළවෙනි පාර load කළාට පස්සේ cache වෙනවා. core modules තියෙනවා Node.js එකම එන HTTP, FS, file system වගේ. ඒවට නම විතරයි දෙන්න ඕනේ require HTTP වගේ. local files නම් path එකත් එක්ක දෙන්න ඕනේ. හරි. පාවිච්චි කරලා require.mymodule.js වගේ. ඉතින් මං හිතන්නේ Node.js කියන්නේ මොකක්ද? අර event driven, non blocking nature එක, event loop එක කොහෙටද ගැලපෙන්නේ, වාසි අවාසි, npm සහ require ගැන හොඳ overview එකක් දැන් ලැබෙන්නේ නැති. ඔව් අවසාන වශයෙන් මට එකතු කරන්න තියෙන්නේ මේ asynchronous programming model එක මුලදී සමහරවට ටිකක් අමුතුයි වගේ දැනුණත් ඒකින් ලැබෙන performance gain එක විශේෂයෙන්ම අද කාලේ data intensive real time applications වලට ඒක හරිම බලවත්. හැබැයි ඉතින් project එකට Node.js තෝරගන්න කලින් අර කිව්වා වගේ CPU limitations, npm එකේ libraries වල maturity එක වගේ දේවල් ගැනත් පොඩ්ඩක් හිතලා ඒ trade offs තේරුම් අරන් තීරණයක් ගන්න එක තමයි වඩාත්ම හොඳ.